අද අපි රසම රස පිපිඤ්ඤා කරි එකක් තමයි හදන්න යන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට මම අද අරගෙන තියෙනවා පිපිඤ්ඤා ගෙඩි දෙකක්. ඉතින් ඔයාලට එක ගෙඩියක් ඇති වෙනවා නම් ඔයාලා එකක් අරගෙන මේ විදිහට රසම රස පිපිඤ්ඤා කරි එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ පිපිඤ්ඤා ටික අරගෙන හොඳට මේකේ පොත්ත අයින් කරගන්න ඕනේ. පොත්ත ඉවත් කළා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, අමු මිරිස්, කුරුඳු කෑල්ලක්, උළුහාල් ටිකක් මෙන්න මේ දේවල් ඕන වෙනවා. දැන් මේ දේවල් ටික මේකට දාගන්න. ඊට පස්සේ මම මේකට ගම්බිරිස් කුරු ටිකක් දාගන්නවා. ගම්බිරිස් කුරු ටික, උළුහාල් ටික, ඊට පස්සේ 3-5 කහ කුඩු මෙන්න මේ දේවල් දාලා අපිට අවශ්‍ය වෙනවා දියකිරි, මිටිකිරි දෙකම. ඉතින් මම මේ වෙලාවේදී දියකිරි දාලා මේක ටික වෙලාවක් තඹ ගන්න තමයි යන්නේ. මම මේකට ලුණු එකතු කරගත්තේ නැහැ. අපි ලුණු දාන්නේ පස්සේ. ඒ නිසා දැනට මේ ටික තැම්බෙන්න ඕනේ. දැන් පිපිඤ්ඤා ටික හොඳට තැම්බිලා තියෙන. ඉතින් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් මිටි කිරි ටික එකතු කරගන්න.
දැන් අපි ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මේක උයා ගන්න ඕනේ. ඔන්න මම දැන් තමයි මේකට ලුණු එකතු කරන්නේ. අවසානයේ මිටි කිරිත් එකතු කරලා තමයි මම ලුණු එකතු කරගන්නේ. ඉතින් අපි මෙන්න මේ වගේ රසම රස පිපිඤ්ඤා කරි එකක් තමයි අද හදාගත්තේ. ඉතින් පිපිඤ්ඤා කියන්නේ ශරීරයට හුඟක් ගුණ එළවලුවක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පිපිඤ්ඤා මේ විදිහට හදලා කන්න පුළුවන්. හරිම රසයි. ඒ වගේම තමයි ඔයාලට මේක තව ටිකක් හිඳ ගන්න පුළුවන්. හිඳෙන්න දෙන්න පුළුවන්. නැත්තම් මේ වෙලාවේදී ඔයාලට බා ගන්නත් පුළුවන්. ඉතින් මේක හරිම කිරි රසට තියෙන කරි එකක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මොකද ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ මේක හදාගන්න. අපි අද මිරිස් කුඩු පාවිච්චි කරේ නැහැ මේකට. ගම්මිරිස් කුඩු තමයි දාගත්තේ වෙනසකටත් එක්ක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න.